බබා ඔයාට අද වාහනේ ගෙනියන්න ඕනේ දානේ. අයියෝ මං ලයිසන් එක ගත්තේ ගිය සතියේනේ අනේ. ඔයා තාම මගේ වැඩ දැකලා නැහනේ. ඔයා අද නම් ඔයාගේ වයිෆ් ගැන අනිවාර්යෙන් ආඩම්බර වෙනවා. හොඳනේ මාර්ගයක් ගෙවෙන්න තියෙනවා කිව්වේ මේක වෙන්න තියෙනවා. පාරේ යන්න බෑ මුළු පාරේ කොහෙද මේක එල්ලන්නේ? කෙලින්වත් යන්න බෑ හැමතැනම වන්ගු අද නම් හොඳටම ආඩම්බර වෙයි වගේ. බබා ඕක තියන්නේ ඔය එල්ලන්න නෙවෙයි යන්නේ. හරි හරි. මන් දන්නවා. කවුද බොලේ පාර අයිනේ කැපුවේ කානු අද එලවන්නේ මමයි මන් ඩ්‍රයිවර් සපු අයියෝ බබා ඔය කණ්ණාඩිය තියෙන්නේ මූණ බලන්න නෙවෙයි යන්නේ පිටිපැස්ස බලන්න. පිටිපස්ස බලන්න? පිටිපස්සේ මොනවා බලන්න දන්නේ? දැයියා. මුළු පාරෙම මිනිස්සු කෙලින්වත් යන්න බෑ හැමතැනම වන්ගු කවුද බොලේ පාර අයිනේ කැපුවේ කානු අද එලවන්නේ මමයි මන් ඩ්‍රයිවර් සපු අපේ අයියෝ බබා බීල පාර කොහොම නෙලවන මුගේ තාත්තගේ පාර කියලා හිතන් ඉනවද දන්නේ නැහැ. ගේ බද්දෝ අපිට නේදර බේබද්දු කියලා කියන්නේ? මොකද්ද කියන්නේ? සමුසේ බේබද්ද කිව්වේ අපිටද? ඒ සමුසේ දැක්කද අපි බොනවා? මේ මිනිසුන් හරියට කතා කරන්න ඉගෙන ගන්නවා. බබා එපා අපේ ඉන්නේ වැරද්ද. අපේ වැරද්ද? දැන් එතකොට ඔයා කියන්නේ මේක මගේ වැරද්දක් කියලාද? ඔව් ඉතින්. ඔයාට කවුරු වැරද්ද කළා තන්දි මට වැරදි මමනේ. නෑ බබා ඔයාට මං කියන එක තේරෙන්නේ ඔව් නෑනේ. ඉතින් ඔයා තමයි ඔක්කොම දන්නේ. මේ ලෝකේ තියෙන හැමදේම දන්නවා. මං කිසි දෙයක් දන්නේ නෑනේ. මට මුකුත් බෑ. එහෙමනේ ඔයා හිතාගෙන ඉන්නේ නේද? නෝනා මහත්තයා රණ්ඩු කරගන්න එපා. අනේ මේ සමුසේ කඩවගෙන ඉන්නවා. නම් මීමරුවද කොහෙද? මෙතන හිටියොත් මාවත් අහු වෙනවා. මම යනවා යන්න. ඔව් කියන්නේ දැන් ඉතින් මං තනියෙන් බැලුම් අහන්න බැරි. හරියනේ අර මිනිස්සයත් ගියා. දැන් අපි යන්කෝ. ගියාද? යමු. අම්මට උඩු අර මොකද යකෝ අර වාහනේට වෙලා තියෙන්නේ. අයා ගියා වගේ නෙන්නේ. එන්න පොට නම් හොඳ නෑ. අම්මා. අම්මෝ. 99.3 කාලෙන් බේරුනේ.